බර්ත්ඩේ එකට මගෙන් පොඩි gift එකක්. සාමාන්‍යයෙන් අපේ ගෙදර ස්පෙෂල් ෆන්ක්ෂන්ස් තියෙනකොට කියන්නේ බර්ත්ඩේස්, ඩිනර් අවුට්ස්, ඒ වගේම ට්‍රිප්ස් වගේ දේවල් වල හැමෝම ඉන්නවා. කවුරු නැතුව ඒවා සමරන්නෙත් නැහැ, ඒවා කරන්නෙත් නැහැ. ඉතින් තාත්තා ඊයේ කතා කළේ කිව්වා හෙට නංගිගේ බර්ත්ඩේ එක හින්දා ආද එන්න ඕනේ කියලා. මොකද නැත්තම් මට ආපහු එන දවස් තිබ්බේ මන්ත් එන්ඩ් එකේ. එතකොට මෙයාගේ බර්ත්ඩේ එක ඉවරයිනේ. ඉතින් ඔන්න යාළුවනේ ගෙදර ආපු ගමන් අපේ චූටි චීස් බෝලේ අපිට වෙල්කම් ඩාන්ස් එක දීලා අපිව පිළිගත්තා. වෙල්කම් ඩාන්ස් එක කොච්චර කිව්වද ගෙදර ඇතුළට යන්න දෙන්නේ නැහැ. මාව වට කරගෙන හපනවා යරකයි මේකයි. ඊට පස්සේ ඉතින් ගෙදර ආවම තමයි දන්නේ මම එන එක නංගිට සර්ප්‍රයිස් එකක්. එයා දන්නෙත් නෑ. මේ කරන් ගිහිලා නෙමෙයි ලයිට් ඔෆ් කරලා එයාව සර්ප්‍රයිස් කරන්න. සර්ප්‍රයිස්! මෙන්න බර්ත්ඩේ ගර්ල් නිදි. Hey, happy birthday! බර්ත්ඩේ ගර්ල්ට මගෙන් පොඩි gift එකක්. අයිස් කොපි එකක්. නෝ ඒක ප්‍රෑන්ක් ගිෆ්ට් එකක්. මං යාට ගිෆ්ට් එකක් ගත්ත මං ඔයාලට කිව්වනේ. මේන අපේ ලොකු නංගි. And this is our little cute birthday princess අපේ චූටි නංගා. කේක් එක නම් හරිම ලස්සනයි යාළුවනේ. ඒකේ toppings විදිහට තිබි fresh flowers and fresh strawberries. මාරම ලස්සනයි and මාරම රහයි. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Judy. ඊට පස්සේ ඉතින් බර්ත්ඩේ සෝංග් එකක් කියලා කේක් කටින් වීඩියෝ එකක් අරගෙන හැබැයි හොඳම දේ අපි කට්ටියට කේක් කවන වීඩියෝ එක විතරක් අරගෙන තිබ්බේ නෑ. very good කියලා තේරුනේ මේ වීඩියෝ එක හදනකොට තමයි. ඒ වීඩියෝ එක නැති වුණාට අපි බබාලට කවන වීඩියෝ එක නම් තියෙනවා. මේ ඉන්නේ අපේ චූටි බබා. මෙයාගේ ඇඟ ලොකු වුණාට මෙයා පොඩි. හරිද? එයාට නම් මම දැක්කේ කේක් එක අර කේජ් එකට යනවා විතරයි මොකද උනේ දන්නේ නැහැ. මේ ඉන්නේ අපේ ලොකු බබා. මෙයාට දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඔයාලා මෙයා වගේ වීඩියෝස් වල දැකලා නැතුව ඇති සහ දකින්න නැතුව ඇති. මම මෙයා ෆස්ට් ටයිම් එක වීඩියෝ එක පෙන්නන්නේ. මෙයා අපේ ලොකු නංගිගේ බර්ත්ඩේ එකට තමයි ආවේ. එයාගේ gift එක. පේනව නේද? හැමදෙස්සෙම කොහොමත් බර්ත්ඩේ එකක් තිබ්බම මෙයාලට බර්ත්ඩේ කේක්ස් හම්බෙනවා. මේ පාර මෙයාට හම්බුණා බිග් ස්ට්‍රෝබෙරි එකක්. දැන් තියෙන්නේ gift දෙන එක. ලොකු නංගයා gift එක දුන්නා. මම්මගේ gift එක දුන්නා. දැන් තියෙන්නේ gift unboxing. මේ තියෙන්නේ මගේ gift එක. ලොකු නංගා මට කිව්වා චූටි නංගා පර්ස් එක තමයි මේ දවස්වල ආසාවෙන් ඉන්නේ කියලා. ඉතින් මම පර්ස් එකයි තව ස්මෝල් ස්ටෆ් ගත්තා. මේ ගර්ලිෂ් පින්කිස් දේවල් මට තෝරන්න තේරෙන්නේ නැහැ. අපේ අක්කා තමයි මට ෆුල් සපෝට් එක දුන්නේ මේවා තෝරන්න. පොඩි ස්කෝල් ළමයෙක්ට අවශ්‍ය දේවල්. පොඩි සුකුරුත්තක්. ඊට පස්සේ මේ තියන්නේ මේ අපේ ලොකු නංගගේ gift එක. එයා hair band එකයි wools and clips දුන්නා. මේ ඔක්කොම මෙයා මේ තාත්තට පෙන්නනවා මේ gift එක ඕපන් කර. අපිට නෙමෙයි මේ වීඩියෝ එක නෙමෙයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ ඉතින් මේ තියන්නේ ඔක්කොම එයාට gifts හම්බුනේ යාළුවන්ගෙන් and අපෙන් හැමෝගෙම. ඊපස්සේ this is the best part. best part කියන්නේ අපි ආසම් part එක. ඒ කියන්නේ birthday කෙනාගෙන් අහලා එයා කැමති තැනකට ගිහිල්ලා ඩිනර් එක ගන්නවා. ඉතින් චූටි නංගට සී ෆුඩ් කන්න තමයි ඔන්ලා තිබ්බේ. ඊට පස්සේ අපි ගියා ෆෝට් එකේ මෙතනට. මම නම් ඇත්තටම මේක දන්නේ නැහැ. අපේ ඩැඩාලා රෙකමන්ඩ් කරා මෙයාලගේ බුරියානි හොඳයි කියලා. බට් අපි ගත්තේ බුරියානි නෙමෙයි. අපි ගත්තේ naan and prawns masala and button mushroom something. ඊට පස්සේ ඉතින් මේ ඩිෂස් සර්ව් කරගන්න විදිය තමයි ඔයාලට තියෙන්නේ. මේකේදී යාළුවනේ අපිට හොඳ වැඩක් කරනවා. අපි ගත්තේ prawns and button mushroom. but button mushroom එක different. ඒක not like button mushroom. ඒක නිකන් මීට් එකක් වගේ තේරෙනවා. හරිද? තාත්තට කීපතාම කිව්වා මේක මීට් එක නෝ. තාත්තු කිව්වා නෑ කාලා බලන්න. ඔය විදිය mushrooms තියෙනවල. ඊට පස්සේ මං කෝ ඔයා try කරලා බලන්න කියලා ගත්තා. ඒක mushroom නෙමෙයි. හොඳ වෙලාවට අපේ තාත්තු good mood හිටියේ ඉඳද මන්ද එයා ඕන දෙයක් කන හින්දද මන්ද බැන්නේ නෑ. නැත්තම් serious mood එක හිටියනම් ඒ කට්ටිය හොඳ වයින් අහගන්නවා. ඊට පස්සේ ඉතින් dessert එකට අපි brownies ගත්තා. අපේ ලොකු නංගා ආසාවෙන් හිටියා. ඊට පස්සේ කට්ටියම ගෙදර බලා පිටත් වුණා. එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක කොහමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට වීඩියෝ එක ඉවරයි. bye.